Hello lamai, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? අද vlogs එක නම් දවස් ගාණක් පුරාවට මම එකතු කරපු වීඩියෝ වලින් තමයි හදලා තියෙන්නේ. එහෙනම් බලමුද මේ දවස් ගානේ අපි දෙන්න මොනවද කරේ කියලා. ඔන්න ඉතින් එයාත් වැකේෂන් ආව නිසා අපි දෙන්නත් එක්කම ගියා පොඩි රවුමක්. බලන්නකෝ මන්නම් යන්න ආසම තැනක් තමයි මුහුද කියන්නේ. හිත නිවන, හිත සැහැල්ලු වෙන හරිම ලස්සන තැනක්. එදා රෑම අපි දෙන්නත් එක්ක ආවා මියුසිකල් ෂෝ එකක් බලන්න. මේ නම් එදාට පහුවෙනි දවස. අපි දෙන්නත් එක්ක මාරවිල කුරුසු පල්ලියට යන අතරමඟදී තමයි මෙතන දැක්කේ. ඔන්න දැන් නම් අපි ඇවිත් ඉන්නේ මාරවිල බීච් එකට. එතනත් හරිම ලස්සන තැනක්. ඊළඟට එදා රෑම අපේ ගෙදර පොඩි පාටි එකක් තිබුණා. ඒකට නෑදෑයෝ ගොඩක් ඇවිත් හිටියා. මේ නම් තවත් අලුත් දවසක්. අපි දෙන්නත් එක්ක අද ගියේ හලාවත කොකෝ විලේජ් එකට. ගොඩක් අය මෙතන දන්නව ඇති. බලන්නකෝ එයාලගේ ඩෙකොරේෂන් එහෙම හරිම ලස්සනයි. හලාවත අවට කෙනෙක් නම් ඔයාලත් මෙතන ඇවිල්ලා බලන්නකෝ. මෙතන කපාන ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලගේ පවුලයත් එක්කම ඇවිත් ඉන්න පුළුවන් හරිම වටින තැනක්. ඒ වගේම මෙයාලගේ සර්විස් එකත් හරිම හොඳයි. රෑට නම් මෙතන පුදුම ලස්සනක් තියෙන්නේ. බලන්නකෝ ඉතින් ලස්සන. මේ තියෙන්නේ තවත් ලස්සන දවසක්. එදා අපි හැමෝම එක්ක ගියා අපේ අක්කලා ගෙදර තිබුණු පාටි එකට. හැමෝම එදා ගොඩක් විනෝද වුණා. ඇත්තටම පවුලේ හැමෝමත් එක්ක ඉද්දි හරිම සතුටින් ඒ වගේම වෙලාව යනවා තේරෙන්නෙත් නැහැ. මේ ඉතින් එදාට පහුවෙනි දවසේ අයියලා ගෙදර තිබුණු පාටි එක. මේ ටිකේම නම් පාටි තමයි ඉතින්. එදත් නෑදෑයෝ හැමෝම එකතු වෙලා හිටියා. අපි එදත් ගොඩක් විනෝද වුණා. එදා නම් අපි දෙන්නට ගොඩක් විශේෂ දවසක්. ඔන්න ඉතින් තවත් ලස්සන අලුත් දවසක්. ඇත්තටම මුහුද කියන්නේ නම් හිත නිවන භාවනාවක්. ගිහාම එන්න හිතෙන්නේ නැති හරිම අපූර්ව තැනක්. මේ තමයි කුරුණෑගල ඇතුගල වෙහෙර. අපි දැන් ඉන්නේ හුලංගල යන ගමන්. දැන් නම් අපි හුලංගලට ඇවිත් තමයි ඉන්නේ. මෙතන නම් මාරම ලස්සනයි. හැබැයි ඉතින් උඩට යන පාර නම් පොඩ්ඩක් අමාරුයි. කොච්චර අමාරු වුණත් වටපිටාවේ තියෙන සුන්දරත්වය විඳගෙන අපි දෙන්නත් එක්ක උඩටම ආවා. බලන්නකෝ කන්ද උඩට ආවහම අවට පරිසරයේ තියෙන ලස්සන. හුලංගල ගිහින් එන අතරතුර අපි නැවතුණා කුරුණෑගල වැව රවුම ළඟ. මේ තියෙන්නේ තවත් දවසක අපි දෙන්නත් එක්ක පාහියන්ගල ගියපු දවස. පුරාණ මානවයා
ජීවත් වුණු බවට සාධක හමු වෙලා තියෙන ප්‍රාග් ඓතිහාසික ස්ථානයක් තමයි පාහියන්ගල කියන්නේ. මෙතන අපි අපේ ඉතිහාසය ගැන නොදන්න කරුණු ගොඩාක් දැනගන්න පුළුවන්. මෙතනින් තමයි ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා ජීවත් වුණු බවට සාධක හමු වෙලා තියෙන්නේ. ඊළඟට අපි දෙන්නත් එක්ක ආවා පාහියන්ගලට නාන්න. ඔන්න තවත් අලුත් දවසක අපි යනවා කළුතර බෝධිය වඳින්න. ඔය ඇතින් පේන්නේ කළුතර බෝධිය. කළුතර බෝධිය ගාවට ඇවිත් අවට පරිසරය අපිට පේන විදිහ තමයි ඔය තියෙන්නේ. කළුතර බෝධියත් වැඳලා අපි දෙන්නත් එක්ක ආවා මුහුදු වෙරළ ගාවට. මුහුදු වෙරළ දිහා බලන් හිටි වෙලාව යනවා අපිට තේරෙන්නේ නැහැනේ. ඒ වගේම අපේ මහන්සියත් නිවෙනවා. ගොඩක් වෙලා අපි දෙන්න මෙතන හිටියා. ඇත්තටම මෙතන නම් හරිම ලස්සන තැනක්. මේ ළඟම හෝටලයකුත් තියෙන නිසා මෙතෙන් එන ගොඩාක් මිනිස්සුන්ට හරිම පහසුයි. පැය 2-3කට ආසන්න කාලයක් මෙතන ඉඳලා අපි දෙන්නත් එක්ක ගියා කන්ද විහාරය වඳින්න. මම යන්න ආසම තැනක් තමයි කන්ද විහාරය. ඔන්න ඊළඟට පහුවෙනි දවසේ අපි දෙන්න යනවා මාකෙළිය දියඇල්ල බලන්න. මේ දවස් ටිකේම නම් ලංකා වටේම සංචාරය කරපු දවස් ටිකක්. ඔන්න ඔය විදිහට ගඩාෆි ෆිල්ම් එකත් බලලා අපි යනවා බීච් එකට. ඔව් ඉතින් මේ ටිකේම ගත වුණේ බීච් එකේම තමයි. ඔන්න ඉතින් අනිත් දවසේ අපි දෙන්න අඟුලිමාල සෑය වඳින්න යන ගමන් පොඩ්ඩක් මේ පාක් එක ළඟටත් ආවා. ඔන්න ඉතින් දෙවෙනි වතාවටත් අපි දෙන්න මේ යන්නේ හලාවත කොකෝ විලේජ් එකට. එක පාරක් ගිහින් අපිට අසුණු හින්දා දෙවෙනි පාරටත් අපි දෙන්න කොකෝ විලේජ් එකට ගියා. මේ තියෙන්නේ හලාවත මුන්නේස්සරම. මේ වීඩියෝ එකේ නම් ගොඩාක්ම තියෙන්නේ මුහුද ගැන තමයි. එදා නම් මුහුද ගොඩාක් දරුණු වෙලා තමයි තිබුණේ. අපිට මුහුදට පැහැලා රැල්ල පාගන්න හිතන්නවත් බැරි තරම් මුහුදු රැළ ඉතාමත් දරුණුයි. ඔය බලන්නකෝ, ඔයාලට පේනවා ඇතිනේ මුහුදු රැල්ලේ තියෙන සැර. දෙන්නම් ටික ටික දවස් ගෙවිලා මෙයාට යන්න කාලෙත් ලම් වෙලා. වැකේෂන් ඉවර වෙලා ආයෙමත් මෙයා යන නිසා අපි දෙන්නත් එක්ක ගියා මාරවිල කුරුස පල්ලියට.
එදා හවස් වුණ නිසා මාරවිල බීච් එක හරිම ලස්සනයි. ඔන්න ඉතින් දවස් ගණනාවකට පස්සේ ආයෙමත් එයා යන්න ගියා. එහෙනම් ඉතින් මගේ ව්ලොග්ස් එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම මන් ගොඩක් ආදරෙයි. Sarısı